ආමෙන්. අද දවසේ මම කතා කරන්න ආවා වෙනත් පණිවිඩයක්. නමුත් නමස්කාර කරමින් ඉන්න මොහොතේ දෙවියන් වහන්සේ මට කිව්ව පණිවිඩය වෙනස් කරන්න. මම අන්තිම මොහොතේ ඇවිල්ලා ස්ලයිඩ්ස් හදන්න කිව්වා. අපි ලස්සන ස්ලයිඩ්ස් ඇතුව ඔක්කොම කරා. හැබැයි අන්තිමේදී දෙවියන් වහන්සේක සම්පූර්ණ මේක එක දේශනා කරන්න දෙපැයි ඒක ඉදිරි දවසේ මම දේශනා කරන්න. මම අනුග්‍රහය ගැන දේශනා කරන්න ඉතියි. නමුත් අද දවසේ දෙවියන් වහන්සේ මට කතා කරලා කිව්වා ආශිර්වාදලා කියලා. ආමෙන්. ඔබ ආශිර්වාදලා. තමයි මේ අසරසල් කියන ආශිර්වාදලා කියලා. ආමෙන්. ඔබේ ස්වභාවයේ වැඩක් නැහැ දෙවියන් වහන්සේට. ආමෙන්. ඔබ යේසුස් වහන්සේ වඳුරන කෙනෙක් නම් ඔබේ ස්වභාවයේ දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ආමෙන්. ඔබේ ස්වභාවයේ මොන ස්වභාවයකේ සිටියා දෙවිඳුන් ඔබට කියන්න ඕන නාමය තමයි ඔබ ආශිර්වාදලා. ආමෙන්. දෙවියන් වහන්සේ මිනිස්යව මවද්දී උප්පත්ති පොතේ පළවෙනියටම මිනිස්යන්ට කියපු දේ මොකක්ද? ඔබ දන්නවද? පළවෙනියටම උන්වහන්සේගේ මුඛයෙන් පළවෙනියටම කියවුණු ප්‍රකාශය ඔබ දන්නවද? උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා the Lord සිංහලෙන් කියන උන්වහන්සේ ආදම් සයවට මොකද කියන්නේ? මොකද පළවෙනියටම උන්වහන්සේ කියන්නේ? ආමෙන්. ඔබ ආශිර්වාදලා. ආමෙන්. ඒ කියන්නේ මනුෂ්‍යගේ මැවීමේ දෙවිඳුන්ගේ මුඛේ ප්‍රථමයෙන්ම තිබුණු ප්‍රකාශය. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වෙනස් වෙලාද මනුෂ්‍ය කෙරේ ප්‍රකාශය. දෙවියන් වහන්සේගේ ප්‍රකාශය මනුෂ්‍ය කෙරේ වෙනස් වෙලා නැහැ. මනුෂ්‍ය නැගෙනවා ඇති දෙවියන් වහන්සේ වෙනස් වෙලා වගේ. මනුෂ්‍යර හිතෙනවා ඇති වාතාවරණය තුලින් යන නිසා, තත්ත්වයන් තුලින් යන නිසා ඒ ස්වභාවය වෙනස් වෙලා කියලා. හැබැයි දෙවියන් වහන්සේ අද මට කියන්න කිව්වේ මෙන්න මේ දේ. ඔබ ආශිර්වාදලා. ආමෙන්. ඔබ අසල්වාස දෙවියන් කියන මම ආශිර්වාදලා කියලා. දෙවියන් බයිරතුගේ මම ආශිර්වාදලා. මම ආශිර්වාද මගේ තත්ත්වය, මගේ වාතාවරණය, මගේ ස්වභාවය, මගේ ආශිර්වාදය ඩිටර්මින් කරන්නේ නැහැ. ඒක දෙවිඳුන් මට නිදාස් කර ඇති ආශිර්වාදය අඩු කරන්නේ නැහැ. උන්වහන්සේ ඉදිරියේ මම ආශිර්වාදලා. ආමෙන්. හැබැයි සමහරවිට අපේ තත්ත්වය නිසා, අපේ වාතාවරණයන් අපිට ඇගේවි අපි ආශිර්වාදලත් නැහැ කියලා. ඔබේ බයිබලයේ තිබෙනවා නම් මාසමක මම පද කීපයකින් ඔබට කාරණා කීපයක් පෙන්වන්න කරනවා. පළවෙනියටම මතේ 5 වෙනි පරිච්ඡේදයේ අපි 3 වෙනි පදයේ මේ යේසුස් වහන්සේ කියන්නේ. මතේ 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ අපි කියමු. Matthew chapter 5 and verse 3. අපි මේක ඉතින් කියමු. Second dividend ආශිර්වාදලද්ද මක්නිසාද සර්ගාර්ය ඔහුගේ. ආමෙන්. බයිබලයේ මෙතන පැහැදිලිව කියනවා sitting දිලින්දෝ කවුද? sitting දිලින්දෝ කවුද? දැන් ඔබගෙන් අහන්න අද මේ ස්ථානේ ඔබ ඇති මේ ස්ථානේ ඔබ හිතන විදිය දිලිඳු විශ්ිතක් වෙන්නේ නැති. සමහරවිට ඔබ හිතන විදිය ඇවිත් දිලිඳු වාක්‍යෙ වෙන්න ඇති. ආමෙන්. සමහරවිට ඔබ හිතන්නේ ඔබ නුදේට නැගිට දිලිඳු වාක්‍යෙ වෙන්න ඇති. ඔබ ව්‍යාපාරයේ යෙදෙන්නේ දිලිඳු වාක්‍යෙ වෙන්න ඇති. ඔක්කොම සාර්ථක වෙලා මම විතරයි සාර්ථක වෙන්නේ නැත්තේ. ඔක්කොටම හරියලා මට විතරයි හරියන්නේ නැත්තේ. ඔක්කොටම ප්‍රොමෝෂන් වෙන මට විතරයි ප්‍රොමෝෂන් ලැබෙන්නේ නැත්තේ. ඔක්කොම හරි දේවල් වල මට විතරයි. මගේ පවුලේ අනිත් අය සාර්ථක වෙනවා මම විතරයි සාර්ථක වෙන්නේ නැත්තේ. සමාජයේ මේ මොහොතේ සිටි දිලිඳු වාක්‍යෙ නැත. ඉංග්‍රීසි බයිබලයේ මෙතන කියනවා blessed one spiritually prosper happy to be obtained and the poor in spirit. මොකද those devoted spiritually what arrogance, those who regret themselves as what insignificant. ඒ කියන්නේ වැඩක් නැහැ කියලා හිතනවා. බයිබලයේ කියනවා වැඩක් නැහැ කියලා හිතන මොහොත ඔබ කවුද? ආශිර්වාද. ව්‍යාසරසන්තෝ කදලා කියන්නේ මේක නම් නියමයි. තත්ත්වයන් මේක නම් නියමයි. ඒ කියන්නේ යේසුස් වහන්සේ කියනවා ඔබ මගේ දරුවෙක් නම් ඔබ හිතන විදිය මට අදාළ නැහැ ඔබට ආශිර්වාදය දෙන්න. ආමෙන්. බයිබලයේ කියනවා ඔබ සිතින් දිලිඳුභාවයේ සිටියා ඒ අයට මොන රාජ්‍යයයිද වෙන්නේ? ස්වර්ග රාජ්‍යයේ ඔබේ ආශිර්වාදය තියෙනවද නැද්ද? ඔබේ ප්‍රශ්න විසඳුම තියෙනවද නැද්ද?
ඔබේ වාතාවරණයේ සුවය විසුදුව තත්ත්වයේ වෙනස සියලු දේ තියනවද නැද්ද? ප්‍රශ්නේ තියෙන්නේ අපි සිතින් දිවිදුව සිතනවා. ඒ වගේම එතන අපි පදිංචි වෙලා පර්මනන්ට් ඇඩ්‍රස් එකක් ඇතුලේ තියාගෙන ඉන්නවා. ඇඩ්‍රස් මාරු කරන්නත් කියලා මාරු කරන්න කැමති නෑ. එතන එළියට එන්න උන්නන්දුක නැහැ එළියට එන්න බෑ. මම සිතින් දිවිදුවයි ආමේ. හිතන විදිය මම දහම කචා. දෙවියන් මාසේ දෙවි ගන්න ඔබ යමක් කරන්න මා වෙන්නේ. අර අම්මෝ බෑ. කොඩනේ කැලුතු වෙන්නේ ඔබ යම් කිසි වපිරීමක් කරන්න. ඔබ බෑ නෑ මට තීර ටික අම්මෝ ඒක ආරක්ෂා කරගන්න. ඔබ දන්නේ නැහැ. දෙවිඳුන් ඔබට දෙන්න ආශිර්වාදයි. ඔබ සිතින් දිවිඳුයි. ඒ වගේම දුක්වර කාරණාව තමයි ඔබ ආශිර්වාදයෙන් දකින්නේ නැත්තේ. ඔබ එතන පදිංචි වෙලා ඉන්නේ. තීරණය කියනවා අතුසන්නේ. සිතින් දිවිඳුව ඉන්න අය ඔවුන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්න යනවා මයමෙන්. ඒ කියන්නේ ඔබට මට මොකද තියෙන්නේ බලාපොරොත්තුවක් දෙවියන් වහන්සේ කියන ඔබ මොන විදිහට හිතුවත් ඔබ මං කියන විදිහට හිතන්නේ ඉගෙන ගත්තාම ඔබ ආශිර්වාදයෙන් මුක්ති විඳිනවා. තෙල් මිල තව 100කින් නැගගත් තව දවස් කීපයකින් අපිට ප්‍රශ්නයක් නැහැ. දෙවියන් ලංකාවේ රුපියලගේ පල්ලයට ගියාට දේව රාජ්‍ය ආශිර්වාදයෙන් කවදාවත් පල්ලයට ගිහින් නැහැ. අපි නිවුස් බලලා අපි සිතින් මොකද්ද වෙන්නේ? මේ ස්මාර්ට් සමරේ මම මේක අපේ ගෙදර එක බලලා කියනවා මම එලිපුර වලට ලයින් බිල උදේනවා කමන්නේ දැන් වෑන් දාන්නේ බා දැන් පවන් ගාන්නේ සමා වෙන පවන් ගාන්නේ රස්නේ වැඩි නිසා තමයි. හැබැයි පවන් ගාන්නේ මොකෙන් බේරෙන්නේ? ඇත්ත කතා. ලයින් බිල ඇයි සිතින් දිවිඳුයි. සිතන විදිය දිවිඳුයි. හැබැයි දෙවියන් වහන්සේ කියන සිතන අයත් ඔබ ආශිර්වාදලා තමයි. ඒ කියන්නේ කොච්චරද දෙවියන් අපි අදන්නේ ආමේ. අපි කොච්චර දිනුදු විදිහට හිතුවා දෙවියන් වහන්සේ කියන ඔබ ආත්මික ලෙස දිනුදු වුණා, ඔබ කායික ලෙස දිනුදු වුණා, ඔබ සිතන විදිහට දිනුදු වුණා. මම ඔබ ආශිර්වාද පුද්ගලයෙක් කරලා ඉවරයි ආමේ. ඔබට ස්වර්ග රාජ්‍ය උරුමයි. හalleluya. මේ අල්ලගන්න අවශ්‍යයි. මේවා නිකන් නෙවෙයි මම මේක දේශනා කරන්න නෙවෙයි කියේ. ඔබ විශ්වාස කරන්නේ නැත්නම් මම දේශනා කරන්නේ. අනේ ඒනොක් come on, the girl who is doing my slides, can you put my first sermon අතර දේශනා කරන්න ඉතින් මේකේ slides එක දාන්නකො. නැත්නම් මේක මම බොරු කියනවා කියලා. මේක අල්ලගන්න. මේක අල්ලගත්තොත් තමයි ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ. සමහර අය දේශනාවට අහුම්කම් දෙනවා. දේශනාව අල්ලගන්නේ. ආමෙන්. ඒක මුල් පසින් ඉඳ දෙන්නේ නැහැ. ඒක ඇතුලේ පැලවිලා ලස්සන වෘක්ෂයක් වෙන්න ඉඳ තියන්නේ. ආමෙන්. ඒක වෘක්ෂයක් වුණාම තමයි ඒක ඵල දරන්න යන්නේ. නැතිනම් වෙන්නේ දර පලන්නේ. ආමෙන්. සමහර අය ඵල දරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලගේ වෘක්ෂයෙන් දර පලා ගන්නවා. දර පලාගෙන මොකද වෙන්නේ? ගායෙමම නැති වෙනවා. next slide. size දාගෙන. පෙන්න නැත්නම් ඔබ ඉතින් මම වීඩියෝ මම බොරු කරන්න කියලා. ඊළඟ slide එක දාන්න. ඊළඟ slide එක දාන්න. දාන්න. යන්න අපරාධ විතර දේශනාව කරා. දෙකම දාන්න. right. දාන්න. අයිනක් දාන්න. right. That's all right. Take it out. දැන් මේක මම දුන්නේ නැහැ නේද? මම ඔතනින් එන්න තප්පරයක් දීලා දෙවෙනස් මට කිව්වේ. changes one. Father කියන්නේ ඔබ සිතින් දිලිඳුනත් ඔබ ආශිර්වාදයක්. Father ඔබ සිතින් දිලිඳුනත් ඔබ ආශිර්වාදයක්. හතරවෙනි පදය. verse 4. කියලා ශෝකවන්නෝ
දෙවියන්වහන්සේ කියන ඔබ ඇඬුවත් ඔබ ආශිර්වාද. ඔබ කෙදුරුවත් ඔබ ආශිර්වාද වෙලා. දේවල් හරියන්නේ නැහැ කියලා හිතුවත් ඔබ ආශිර්වාද වෙලා. ආමෙන්. අද මම ඔබට කියන්නේ ඔබ ආශිර්වාද රැස් වෙනවා කියන්නේ. ආමෙන්. ඔබ ආශිර්වාද රැස් වෙනවා. ආමෙන්. මම ඔබේ තත්වය ගැන දන්නේ, ඔබේ වාතාවරණය ගැන මම දන්නේ, ඔබේ ස්වභාවය ගැන මම දන්නේ. හැබැයි මගේ දෙවිතුන් ඔබට කියන දේ කියන්න මම පැකිලා ඉන්නේ නෑ. ආමෙන්. මේක යේසුස් වහන්සේ කියන්නේ. ආමෙන්. යේසුස් වහන්සේ කියන ඔබ ආශිර්වාද. ඔබ අද මෙතන එන්න ඇති යමක් බලාපොරොත්තු වෙන්න. ඔබ මෙතන එන්න ඇති යමක් ඔබේ ජීවිතේ සිදු වෙන්න බලාපොරොත්තු වෙන්න. මම කැමතියි කියන්නේ ඒ දේ කරන්න උන්වහන්සේ ලෑස්ති. ආමෙන්. ඔබ ශෝකව දුකෙන් ඉන්න විට දෙවියන් වහන්සේ කියනවා මම ඒ පුද්ගලයාට ආශිර්වාදලා පුද්ගලෙක් කරන්නේ. ආමෙන්. අටවල ව්‍යාසල්වාස්කේ ඔබ ආශිර්වාද. මම මේක දිගටම කියාපු සමය මුල් දේශනාව ඔබට ඒ දන්නවද ඔබට මතක් කරන්න ඔබ කවුද කියන්නේ. සමහරක් විට අපිට අමතක වෙනවා අපි කවුද කියන එක. මම කවුද? නිකාර පාස්ටර් ක්ලින්ටන් ගිය බදාද කිව්වා වගේ. මගේ තාත්තා කවුද කියලා දන්නවද? පාස්ටර් ක්ලින්ටන් කට්ටිය මඩවල කිව්වා මෙයාගේ තාත්තෝ වෙන අපි උදව් කරමු කියලා. සමහරක් අය මම දැක්කනවා ඔවුන් කවුද කියලා. ඒ නිසා තමයි අද දවසේ දේව වචනේ මොබට පෙන්නන්නේ ඔබ ආශිර්වාදලත් කෙනෙක්. ඔබ ආශිර්වාදලත් කෙනෙක්. ඔබ දුකෙන් යන මොහොතේ ඔබේ දෙවිඳුන් කියන ඔබට මම ඔබට ආශිර්වාද කරන්න කියලා. නිකන් නෙවෙයි මොන වගේ ආශිර්වාදද? ඔවුන් මොකක්ද? ඔවුන්ව සනසනවා දෙවියන් වහන්සේ. ආමෙන්. ඔවුන්ව සනසනවා. උන්වහන්සේ නිකන් නෙවෙයි ඔබට ආශිර්වාද කරන්නේ. මම ඔබව සනසන්න ලෑස්ති. මම ඔබගේ දුක අයින් කරන්න ලෑස්ති. ඔබේ කඳුළු පිස දමන්න ලෑස්ති. මම ඔබව සනසන දෙවිඳුන්. ආමෙන්. සමහරක් විට ඔබේ පවුලේ වාතාවරණය ගැන ඔබ යාඥා කරනවා ඇති, කඳුලෙන් යාඥා කරනවා ඇති, කඳුළු සලනවා ඇති, මෙයා වෙනස් වෙන්න ඕනේ, අරක වෙනස් වෙන්න, අර දේ වෙනස් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ කියනවා ඔබ ආශිර්වාදවත් පුද්ගලෙක්. ඇයි? මම ඔබව සනසනවා. ආමෙන්. හැබැයි දුක්බර කාරණාව අපිට අමතක වෙනවා. ඒ වගේ වාතාවරණ අපේ ජීවිතේ සිදු වෙන විට. ඕද නැහැ? දේවල් කචල් වෙනකොට හිතන විදියට වැඩේ වෙන්නේ නැති වෙනකොට බලාපොරොත්තු වෙන්නේ නැති මොහොතේ දේවල් වෙනකොට සීතල වැඩි වෙනකොට සීතල වැඩි නම් කියලා අපේ කට්ටිය ටිකක් ඒසි වල හීට් එක වැඩි කරලා දැන් මොකද කියන්නේ මම මොකද මේ අපි සිස්ටම් නෙමෙයි සෙල්ලම් කඩා ගන්න මේ බදාද සර්විස් එකෙන් අමුතු සර්විස් එකක්. අය කරන්න ගන්න එපා. කොහොමද ඒ වගේ නාමේ ආලේගේ කොච්චරද කියලා සෙල්ලම් පවා කරනවා. හalleluya. ඔබ ආශිර්වාද ඔබ ආශිර්වාද. ආමෙන්. ඔබ ආශිර්වාද. ආමෙන්. මේක අමතක කරන්න එපා. අද දවසේ ඔබ ගෙදර යන විට මේ ගොඩ විදියක් ගන්න ඔබ ආශිර්වාදලත් කෙනෙක්. ඔබේ තත්ත්වය ඔබේ ස්වභාවය දෙවිඳුන්ට වළංගු නැහැ. උන්වහන්සේගේ ආශිර්වාදය ඔබට නිදහස් කරන ආමෙන්. ඔබට දෙවිඳුන් ගැන හිතන වැඩි ඔබේ තත්ත්වයේ ස්වභාවය නෑ. දෙවිඳුන් කියනවා මම ඊට වඩා විශාලයි. ආමෙන්. පස්වෙනි පදේ කියනවා. පස්වෙනි. verse 5. මොලොක්ගොඩ ඇත්තෝ ආශිර්වාදලත්දෝය. මොලොක්ගුණේ කියන්නේ මොකක්ද? නියතමානී. අදිම කරුණාවන්තයි නේ. කරුණාව දක්වන මිනිස්සු අපේ ඔළුවට මොකද කරන්නේ? අත සෝදනවා නේ. අපි උදව් කරන්න අපි අත අපා කනවා නේ. අපි දේවල් යහපත් දේවල් කරන්න අපි හිතනවා අපි කියන කොම් වයින් කරන්නේ අයිතා ඒක කරන්නේ නැහැ. අයිතා මුදු උදව් කරන්න යන්නේ නැහැ. අයිතා මේක කරන්නේ ආයි දෙන්නේ මගේ අත ඔළුවට අත හොදන්න. හලෝ බයිබලෙ කියන එවැනි සිත ඇති අය මොකක්ද ලැබෙන්නේ? මොකක්ද දෙවියන් වහන්සේ කියන්නේ? පොළව ඔවුන්ගේ මොකක්ද? උරුමය කරගන්නවා. ආමෙන්. අපේ ප්‍රශ්නේ තියෙන්නේ එතන පදිංචි වෙන්න සමහරක් අය ආශිර්වාදයේ මම කියවනේ
සමහරකාරී ආශය සමහර තැන්වල පදිචි පර්මනන්ට් එක්ක සාහිත්‍ය වෙනස් කරන්නෙම නැහැ. මරදවසේ අපුවට කියන ඔබේ වහතාවල දෙවියන් වාසය කරනවා මේ. පාස්ටර් ෂෝන් දන්නේ නැතුව ඉන්නවා යාමේ. හැබැයි දෙවිඳුන් දන්නවා මේ. අප මෙච්චර කරා මේ අයට හැබැයි මේ අය දැන් මට සලකන්නේ මේම. එතන දැන් අදින්දලා මොන්ට උදේ සලකන්න. ඔබ මොකද නැති කරන්නේ? බයිබලයේ නෑ ඔබේ ඒ යහපත් ගුණාංග ඔබේ ජීවිතේ තියාගන්න. English is blessed are unworthy but peaceful, spiritually secure, worthy of respect are the gentle but the kind-hearted and sweet spirit and self-controlled. What are they? For they will inherit the earth. On පොළව උරුම හැබැයි අපි මොකද වෙන්නේ? ටිකක් හොඳක් කරලා කට්ටිය අපේ පාට එක දෙමු අපි මොනවද කරන්නේ? ඉතින් අපි කොහොමද ගන්න? මේ පැත්තෙන් මුට්ටියක් ඇද්දි අර පැත්තෙන් රස් පානක් කරනවා නේ. මුගේ ප්‍රශ්නේ මම උඩ වතුර ටිකක් දුන්නා. මම බලන්නකො දැන් ගේට්ටුව තනින් යන්නේ මට ඇතුළට වෙන්න. හලෝ. සමහර අපිට අපේ පොළොවේ උරුමයන් අපිට නැති වෙලා තියෙන දෙවියන් වහන්සේ කියන ඔබේ සිත මම දන්නවා. ඔබ යහපත් ලෙස පාස්සේ තුවා දන්නේ ප්‍රශ්නේ බලන්න මම දන්නේ නැහැ දෙවිඳුන් දන්නා ඉන්න කලබල වෙන්නේ බාමේ. ඔබේ සටන් කරන්නේ කවුද? ඔබේ ආශිර්වාදය ගෙනත් දෙන්නේ කවුද? එහෙනම් ඔබ වෙනස් වෙන්නේ නැතුව ඉන්න ආමේ. ආමේ. ඔබ වෙනස් වෙන්නේ. මොකද බයිබලයේ කියනවා මේ අය ආශිර්වාදවත් ඒ අය පොළව උරුම කරගන්නවා. ආමේ. තත්පරද ව්‍යාසයෙන් ඔබ ආශිර්වාද. කියන ඔබ ආශිර්වාද. පොඩ විශ්වාස කරනවා වගේ කියන්නේ. ආමේන්. මාරියාසේ සාහනෙන්නේ කියන්නේ පිළිගන්නවා කියන්නේ ආශිර්වාද පිළිගන්න. අත්ත සමහර අය පිළිගන්නේ. believe. මයිලේ කිව්වේ බයිබලයේ කියන මිනිස්සෙක් සිතන්නව ආකාරයට මිනිස්සයා වෙනවා කියලා. ඔබ ආශිර්වාදලා තුන් කරේ ආමෙන්. ඒක අපි බිල්ඩින් කොන්ට්‍රැක්ට් එක අස්සම් කරන්න යනවා ආමෙන්. අපි අස්සම් කරන්න යනවා ආමෙන්. අපි කරනවා. ඔබ දිවේ ප්‍රාස්පද අපි කරනවා. ඇයි අපි ආශිර්වාදලා හරියට අපේ සිස්ටර් අනිත් ඇටි කටේ පිටු ඇයි අපි හරියට කරන විට පොළවේ උරුමය උන්වහන්සේ අපිට දෙනවා ආමෙන් ආමෙන් වෙනදෝ ස්තුති කරලා අපොල සදායි ආමෙන් නේද ව්‍යාසල්වාදයේ ඒ අත්වලින්ම තට්ටුව දාලා ඔබ පිළිගන්නවා වගේ කියන්නේ ඔබ ආශිර්වාදලා ආමෙන් ඔබ ආශිර්වාදලා ආමෙන් ආමෙන් කිව්වා ඉතින් අපිට අපි ඉන්න සහෝදරේ ටික ආමෙන් ආමෙන් ඊළඟ පදේ පස්වෙනි පදේ අපි කියවන්නේ හය සමාවෙන්න හයයි පදේ දාන්න මම මේකට ආසයි මේකට ගොඩක් ආසයි ධර්මිෂ්ඨකමට සපිපාසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝය. සතිපාසනේ පිපාසන සපි සම්පූර්ණ මේ මොකක්ද මගේ අම්මේ මේක දිහා අnder දෙමළ සිංහල වචනේ කවනේ ධර්මිෂ්ඨකමට පිපාසකමක් නැත්නම් පෙරේතකමක් ඇත්තෝ මොකටද පෙරේතකමක්ද තියෙන්න ඕනේ මොකද පෙරේතකමක්ද තියෙන්න ඕනේ ධර්මිෂ්ඨ පාසෙන් බව ධර්මිෂ්ඨ නෑ ඔබ ධර්මිෂ්ඨ නෑ කියලා දෙවියන් වහන්සේ දන්නවා ඔබ කචල් කියලා දෙවියන් වහන්සේ දන්නවා හැබැයි ඔබ දෙවියන් වහන්සේ තුල තියෙන ධර්මිෂ්ඨකම පිළිගන්න ආමෙන් දෙවියන් ඔබට දීලා තියෙන ධර්මිෂ්ඨකම ඔබ පිළිගන්න ආමෙන් නැද හින්නේ ආමෙන් ඔබ ගැලවෙන්න ලබන සුදුසුද කොහෙත්ම නෑ පාස්ටර් ඇතුළත පාස්ටර් මම සුදුසු කියලා කවුද කිව්වේ මේ පට්ටපල් කෝකාරය වල ගැලවෙන්න සුදුසෙක් නෑ සුදුසෙක් ගුණේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා ආමෙන් ඔබ ගැලවීමට ආවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා ආමෙන් ඔබ ධර්මිෂ්ඨද නෑ හැබැයි දෙවියන් ඔබ ධර්මිෂ්ඨ කළා කියනවා ආමෙන් ඒ නිසා දෙවියන් වහන්සේ ඔබ ධර්මිෂ්ඨකම තපෙරේ වෙන්න ආමෙන්
ඒව පෙරේත භාවයේ ඉන්න අය මොකද්ද? ඕල් මොකටද පැමිණෙන්නේ? මොකටද ඕල් පැමිණෙන්නේ? තෘප්තිය. ඒ කියන්නේ මොකද්ද? ඕල් සතුටු. ඕන් කවදාවත් මොකද්ද? ඕන්ට අවශ්‍යතාවයක් දෙන්නේ. ඕන් කවදාවත් අනිත් වචනේ සමාන වචනේ ඕන් අනිත් යන්නේ නැහැ. යන්නේ නැහැ. මම කරන් කකින් කියන කැම්පිනස් නේ. යන්නේ නැහැ. යන්නේ නැහැ. ඇයි දන්නවද? දෙවිඳුන් ඔව්ව තෘප්තියට ගෙනියන්න යන දෙවිඳුන් නිසා මේ. ඔවුන් රෝගීව ඉන්නවා නම් දෙවිඳුන් ඔව්ව සුවයෙන් තෘප්තියට ගෙනියන්න යනවා. ආමෙන්. ඔවුන් ආර්ථික අපහසුතාවය ඉන්න දෙවියන් වහන්සේ අවශ්‍ය කරන ආශිර්වාදයෙන් ඔව්ව තෘප්තියට ගෙනියන්න යනවා. ආමෙන්. දෙවි ධර්මිෂ්ඨකමට ප්‍රේතව ඉන්න අය කෙනෙක් වංග සම්පූර්ණ කොහෙත්ම නැහැ. මෙතනින් අමෝම ගිය සත්‍ය කරපු කචල් ටික එකතු කරා නම් මෙතනින් අපි සුදුසුත් නැහැ. ඔය කසාවල කටවල මේ හිතපු විදිය, කතා කරපු විදිය, හැසිරිච්ච විදිය ධර්මිෂ්ඨ කියලා දුක විතරක් නෙමෙයි. හැබැයි ඔබ ධර්මිෂ්ඨ වෙලා තියෙන කවුරු නිසා? ඉතින් ඒ කෙනා කෙරේ පෙරේත භාවය කියනවා. ඒව ඉන්න කෙනා දෙවියන් වහන්සේ මොකටද කියන්නේ? තෘප්තියට කියනවා. පම්පෝරි ගහන්න නෙවෙයි. තෘප්තියට උන්වහන්සේ කියනවා නේ. උන්වහන්සේගේ ඇයි ඔබ ආශිර්වාදලත්? ඔබ ආශිර්වාදලත්? දැන් දුක්බර කාරණාව මේකයි සබාව. මෙච්චර සත්‍යතාවයන් පොතේ තියාගෙන මේක නිකන් මේවල මම මේ විදිහට පැහැදිලි කරන්නේ. ගොඩාක් වටින ෂර්ට් එකක්. මම හොටෙල් එකට ගියාම මම අවුරුදු ගානකට කලින් අවුරුදු මම දැන් 15කට 16කට කලින් හොටෙල් එකට ගියා. ඒතකොට ඔකාල තමයි හොටෙල් එකේ අයිති කාර්යය. හොටෙල් එකට ගියාම මම වැක්ක ෂර්ට් එකක් පාස්සාවි. ෂර්ට් එකේ එදා ගණන් රුපියල් 25. අවුරුදු 16කට 17කට කලින් රුපියල් 25යි. මම ෂර්ට් එක අතට ගත්ත වේගෙ බිමට තිබ්බා. මම මිලියන කලින් නම් ව්‍යාප්තියට දෙන්නේ නැහැ කියලා. ඒ වෙනි සිතුවිල්ල තියාගෙන ආවා. ඉතින් වැරදිලාරි පාෂොන් එවැනි ෂර්ට් එකක් හැදලා. ඒ ෂර්ට් එක කන පිට ඇදගෙන ආවනම් බදාදා සති මැද දේවලු වෙනවා. එවැනි ෂර්ට් එකක් පාස්ටර් ෂෝන් මෙච්චර වටින ෂර්ට් එකක් පාස්ටර් අවිත්‍රි මම කන පිට ඇදගෙන එනවා. අනිත් පැත්ත නෙමෙයි වැරදි පැත්ත. ඒ කියන්නේ සීල් එක පේනවා. බොත්තම මෙහෙම යන්නේ. හැබැයි ෂර්ට් එක වටිනවා. ශාමියා පාස්ටර්ගේ ෂර්ට් එක බලලා hina වෙනවද නැද්ද? ෂේඩ් උතන ඉඳගෙන කියන්නේ පාස්ටර් කෙනෙක් ෂර්ට් එක අනින්න ගන්න මම මගේ පාස්ටර් කෙනෙක් නෙමෙයි. හිතන්නේ නැද්ද? දැන් මම නාන්න මෙච්චර බයිබලේ සත්‍යතාවයන් දීලා ඒවා කන පිට ඇඳන් ඉති දෙවිනුත් ඔබ ගැන හිතන විදිහ මොකක්ද? මෙච්චර ඇත්ත තියෙන බයිබලේ සත්‍යතාවයන් තියාගෙන ඒ බයිබලේ කන පිට අපි තියාගෙන ඉන්නකොට මේ සත්‍යතාවය දුන්න දෙවිනුත් ඔබ ගැන මොනවයිද නේද? මුන්ට මම මෙච්චර දීලා මුන් එක කන පිට මුන්ට මම මෙච්චර ආශිර්වාද කරනවා කියලා මුන් එකේ කන පිටින් හලෝ රටවල් දාලා මුණ පැත්තේ දාලා ඉන්න මේක කියපුවා අපි සෙන්ඩ් කොටිය වෙනවනේ බයිබලේ පාඩම අර වීඩියෝ මැත්තේ මම විශ්වාස කරනවා ඔබේ පණිවිඩ ඔබේ කංවල දෝංකාර දෙන්න න්යාමයි කංවල දෝංකාර දෙන්න මොකෝ කොච්චර වටිනාකමක් තිබුණත් වැඩන්නේ දේව වචනේ අපි ඒක වැරදි ලෙස පරිහරණය කරනවා. ඒක වැරදි ලෙස අපි පාවිච්චි කරනවා. ඒකේ තිබෙනා අරි අදහස ඒ කියන්නේ සිතුවිල්ල අපේ ජීවිතේ අපි එකතු කරගන්නේ නැත්නම්. ඒක නිකම් වචන විතරයි වෙන්නේ. ඒක කවදාත් අපේ ජීවිතේ ඵල ගන්නා වූ වෘක්ෂයක් වෙන්නේ නැහැ. ඒකම කියන්නේ සමහර අය ඵල දරන්නේ නැහැ. ඔවුන්ගේ ගහේ ඉඩ දෙනවා යකාට දරපල. යකා දර බලන කරනක ආව් නෙවෙයි කොට දෙන්නෝනේ කොට අන්තිමට කොට කැරිලා
ඔබ වැදෙන්නේ. මම වාසය ඉන්ටර්වියු එකක් ටිකක්. වාසය ඉන්ටර්වියු ටිකක් කරුණාවන්ත. ඒක විතරයි අයි මාට දෙනවා වෙනස. ටිකක් කරුණාවන්ත වටනවා. ආශාච කරන්නේ. මම නම් ස්වර්ගයට යනකොට දැන් දෙපැත්ත ඉඳින්නවා. මම ඇත්ත කියන්නේ. වැරදිලා හරි. වැරදිලා හරි මම ප්‍රදේශේදීම වෙන්නේ නැහැ නමුත් වැරදිලා ප්‍රදේශේ මම ස්වර්ගේ පාරේ යන ප්‍රදේශේ අනිත් පාරේ ඉන්නේ. මම කියන පොඩ්ඩක් කවුරුත් මේ පැත්තේ පාසාවිත් මගේ ඊපස්සේ පාසාවිත් මේ පොඩ්ඩක් නාන්න ගන්න. කඩ පනින්න දෙන්න එපා. මොකෝ ලංකාවේ දක්ෂයිනේ පොලිම් පනින්න. තර පනින්න දෙන්න මේක අල්ලගන්න කියලා එක දෙයක්. තෝටනා හොඳ හැදී කියලා පොඩ ජීසුස් එකලින් කරනවා. ඒ මෙච්චර කියලා. බයිබලේ මෙච්චර පෙන්නනවා. ඒත් බයිබලේ වැරදි නිසා දිනනවා නම් පොල්ලෙන් දාලා මදිනේ දාවිසිස්. ඔය අසල්වාසයෙන් ආ මොන පැත්තටද නැදලා මොන පැත්තටද නිකේ. ඒ වගේ මේ තත්ත්වවල දාලා ඔබ ආශිර්වාද දක්වන්න. ආමෙන්. කියන ඔබ ආශිර්වාද දක්වන්න. එතුදේ නැගිටිනකොට ඔබ දවල්ට කෑම කනකොට ඔබ රැයට ගිහලා කෑම කාලා නිදා ගන්නකොට ඔබ ඊළඟ දවසේ නැගිටිනකොට ඔබ එහෙනම් අද ඉඳලා ඔබ ආශිර්වාදවත් පුද්ගලෙක් වගේ හිතන්න ඉගෙන ගන්න. ආමෙන්. ආමෙන්. අපේ පාස්ටර් කොට මුකුත් නැහැ. කමන්නේ ඒත් ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. දිනුදු සිතක් ඇත්තේ ඇයිද දෙවියන් වහන්සේ Puoi kamana degan masuk pada Australia membiar udah putar kalau tengah pada party kamana degan masuk pada ධර්මිෂ්ඨ කමිටු පිටිපස්සේ දුවන කෙනාට දෙවියන් වහන්සේ වාසාවිත්‍රි ඇයි ඔබ ඉස්සර එක දෙයක් කියන නිසා මම කියන්නේ දෙවියන් වහන්සේ ස්වර්ගයේ ඔබ දිහා බලනකොට මෙතන හැමෝම ක්‍රිස්තියානි මොන කවරේ ක්‍රිස්තියානි නෝනේ ක්‍රිස්තියානි යේසුස් අඳුරන්නේ නැති කවර ඔබ අඳුරන්නේ නැත්නම් අඳුරනව දවසේ අඳුරගන්න යේසුස් ඒ දන්නවද යේසුස් වහන්සේ අඳුරගත්තාම ඔබේ ජීවිතේ නාඩේ පොස්ටර් ක්‍රිස්තියානි නෑ පත්තම යේසුස් වහන්සේ කියන්නේ ආගමක් නෙවෙයි ආමෙන් යේසුස් වහන්සේ කියන්නේ සම්බන්ධතාවයක් ආමෙන් Christ is not a religion Christ is a relationship It's a relationship ජීවමාන දෙවිඳුන් එක මම පවතින වූ සම්බන්ධතාවයක්. ආමෙන්. මම ඒ දවස පටන් ගත්තම මම රැට නිදාගත්තත් ආශිර්වාදයක්, මම උදේට නැගිට්ටම ආශිර්වාදයක්, මම දවල්ට කම්පැනි ගිහලා කැකට කෑම කනකොට මම ආශිර්වාදයක්, මම හැම මොහොතකම මොකද්ද? අසල්වසල් තත්ත්වවල මම ආශිර්වාදයක්. තත්ත්වවල මම ආශිර්වාදයක්. ආමෙන්. I am blessed. මම දන්නේ ඔබ ගැන මම නම් ආශිර්වාදයක්. ආමෙන්. Absolutamente.